දෙනාටම ආයුබෝවන්. අද අපි ඇවිල්ලා ඉන්නේ නුගේගොඩ සාන්ත ජෝසප් විද්‍යාලයට. බොහොම ලස්සන ඉස්කෝලයක්. හරි අලංකාර පරිසරයක් තියෙන්නේ. අද අපි පුරුදු වෙන්නට යන්නේ, අද බලන්නට යන්නේ මොල්කි කියන ක්‍රීඩාව කොහොමද ගණිත විෂයට අදාළ කරගන්නේ කියලා. මොල්කි කියලා ක්‍රීඩාවක් තියෙනවා, මේක ලී දඩුව වලින් කරන්නේ. මේ ක්‍රීඩාව අපි පන්ති කාමර ක්‍රියාකාරකමක් විදියට ගණිතයට අදාළ කරගන්න විදිය තමයි අද පුරුදු වෙන්නට යන්නේ. මේ ක්‍රීඩාව ඕනෑම ශ්‍රේණියක ඕනෑම විෂයයකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගණිතයේ නිසා මේක ගණිතයට පාවිච්චි කරන විදිය බලමු. මේ හැම පටයකම යම් කිසි ගාණක් අපි අලවලා තියෙනවා. මේක ඒ අදාළ ශ්‍රේණියේ අදාළ පාඩමකට පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් පාවිච්චි කරලා තියෙන්නේ මේ 6 ශ්‍රේණියේ මුළු සිලබස් එකම කවර් වෙන විදියට විවිධ ගණන් දාන්න. මේකේ තියෙනවා 8 වරක් 7 කියලා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට උත්තරේ 56යි. ඒතර මේ පටේට පහරක් එල්ල කරන දරුවා මේ උත්තරේ හරියට කියන්න ඕනේ 56යි කියලා. අපි දැන් බලමු මේ ක්‍රීඩාව කරන විදිහ. මෙතන තියෙනවා බට 21ක්. මේ එක බටයක් ගත්තාම මේ බටේ අපි හදලා තියෙන්නේ අඟල් 1.5 බටය සෙන්ටිමීටර 20ක් දිගට. මේ හැම බටයකම ඔයාලා කරන ශ්‍රේණිය අනුව ගාණක් තියෙනවා. මෙතන උදාහරණයක් විදිහට මෙතන තියෙනවා 8 වරක් 7. ආන් ඒ විදිහට අපිට අපි කරන ශ්‍රේණිය අනුව අපි කරන පාඩම අනුව ඒකට ගැළපෙන විදිහට ඔබට මේකේ ගාණක් මේ විදිහට අලවන්න පුළුවන්. සාමාන්‍යයෙන් පන්ති කාමරයේ ඉන්න ළමයි ප්‍රමාණය අපිට කණ්ඩායම් 3කට හරි 4කට හරි වෙන් කරගන්න පුළුවන්. එක කණ්ඩායමකට ළමයි 8 දෙනෙක් විතර වෙන්න වෙන් කරගත්තාම මේක ලේසි. අපි කරන්නේ මේ කණ්ඩායම් 4ට මෙන්න මේ බටෙන් මේ 21කට පහරක් ගහන්න අවස්ථාව ලබා දෙනවා. ඒතර අපි හිතමු පළවෙනි කණ්ඩායම මේ බටෙන් පහරක් ගහලා මේකේ පොඩි බට කෑලි 10ක් පෙරළුවොත් එහෙම මේ කණ්ඩායමට ලකුණු 10ක් හම්බෙනවා. ඊළඟට දෙවෙනි කණ්ඩායම මේකෙන් පහරක් ගහලා ඒගොල්ලෝ බට දෙකක් පෙරළුවොත් එහෙම ඒගොල්ලන්ට ලකුණු 2ක් හම්බෙනවා. අපේ මේකේ අරමුණ වෙන්නේ කොහොම හරි කරලා තනි බටයකට පහරක් එල්ල කරන එක. ඒතකොට අපි හිතමු ඊ කණ්ඩායම තනි බටයකට පහරක් එල්ල කරනවා. ඒතකොට ඊ කණ්ඩායම මෙන්න මේ බටය එල්ලගත්තයි කියලා ගන්න. ඒතර මේ බටේ ප්‍රශ්නයක් තියෙනවා 92 බෙදීම 2. ඒතකොට මේ බටේට පහර එල්ල කරපු දරුවා 92 දෙකෙන් බෙදලා මේකේ උත්තරය 46යි කියලා හරියට කියන්න ඕනේ. මේ උත්තරේ හරියට කිව්වොත් එහෙම ඒ කණ්ඩායමට ලකුණු 46ක් ලැබෙනවා. හරියට කියන්න බැරුව ගියොත් එහෙම ඒ කණ්ඩායමේම වෙනත් දරුවෙකුට මේකට අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඒතකොට ඒ දරුවා මේකේ උත්තරේ 46 කියලා හරියට කිව්වොත් අර ගහපු දරුවා නෙමෙයිනේ මේක කිව්වේ. ඒ නිසා ඒ දෙවණියට කියපු දරුවට මේ 46න් භාගයක්, ඒ කියන්නේ ලකුණු 23ක් ඒ කණ්ඩායමට හිමි වෙනවා. ඒ දරුවටත් බරුව ගියොත් එහෙම වෙනත් කණ්ඩායමකට පුළුවන් මේකේ උත්තරේ දෙන්න. මේක මේ විදියට නෙමෙයි අපිට කැමති විදියට කැමති විෂයයකට මේක හරව ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බටයකින් තමයි අපි මේ ක්‍රීඩාවේදී ප්‍රහාරය එල්ල කරන්නේ. එතකොට මේ ක්‍රීඩාවේදී ප්‍රහාරය එල්ල කරනකොට අපිට මේ වගේ යම්කිසි දුරක් තියාගෙන මෙන්න මේ විදියට මෙහෙම ගෙවුවේ. දැන් මෙතන එතකොට බට පෙන්නුනා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. එතකොට ඒ කණ්ඩායමට ලකුණු 13ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ බට මේ වැටිච්ච තැන්වලම මෙන්න මේ ආකාරයට වැටිච්ච තැන්වලම කෙලින් කරනවා. මේ කණ්ඩායමේ ගහපු දරුවා ඇවිල්ලා මේ බට මේ වැටිච්ච තැන්වලම කෙලින් කරන්නට ඕනයි. දැන් පළවෙනි කණ්ඩායම ගැහුවට පස්සේ මේ බට ටික තැන් වලට ගියාම මේ බට තිබිච්ච තැන්වලම කෙලින් කරනවා. දැන් අපි හිතමු දෙවෙනි කණ්ඩායමේ දරුවා ඇවිල්ලා නැවතත් මේකට පහර දෙනවා මේ විදිහට. එතකොට එයාට පුළුවන් වුණා මෙන්න මේ විදිහට එක බටයක් විතරක් හරියටම වට ගන්න. දැන් මේ බටේ ගත්තාම මේ බටේ තියෙනවා මම දාලා 17.8න් 8.1ක් අඩු කරාම කීයද උත්තරේ එන්නේ කියලා. එතකොට මේ 17.8න් 8.1ක් අඩු කරාම උත්තරේ දරුවට කියන්න බැරි නම් අපි පොඩි කොල කෑල්ලක් දෙනවා හදලා කියන්න. එතකොට මේ කණ්ඩායමට ලකුණු 97ක් හිමි වෙනවා. හදිස්සි හරි එක බටයක්වත් වැටුනේ නැත්නම් ලකුණු 0. හරි මේකේ උත්තරය එතකොට 44යි. ඒතර ඒ කණ්ඩායමට ලකුණු 44ක් හම්බුනා. හරි. ඒකේ උත්තරය
52යි. හරි. මේකේ උත්තරේ 52යි. ඒතකොට මේ කණ්ඩායමට ලකුණු 52ක් හම්බුනේ.